Ciao a tutti. මේ අප්ඩේට් එක ශ්‍රී ලංකාවේ ලයිසන් එක ඉතාලියට හරව ගන්න ඉන්න කට්ටියට මම අද ගියා මිලාන් එම්බසි එකට. අද ගියාට පස්සේ ගොඩක් අයට ඇති වෙච්ච ප්‍රශ්නයක් වෙනවා තමයි මම කතා කරන්න ආවේ. අද මේ වැඩේ කරගන්න ඕන වෙනවා certificato storico di residenza කියන එක. මේ ඩොකියුමන්ට් එකේ තිබ්බ පුංචි අඩුපාඩුවක් හින්දා අද ආපු 110කට වගේ කට්ටියකට හැරිලා යන්න උනා. ඒ අඩුපාඩුව තමයි ඔය කට්ටිය කොමියුනිටි ගියාට පස්සේ මේක ගන්න. ඒ කට්ටිය ඔය කට්ටියෙන් අහනවා මොකටද මේක ගන්න කියලා. ඒකට කියන්න ඕනේ මෙහෙමයි අපේ ලයිසන් එක හරව ගන්න නීතියක් ඇවිල්ලා තියෙනවා. ඒකට තමයි මේක අපිට අවශ්‍ය වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේ දේ තියෙනවද කියලා බලන්න සහතිකේ. ඒක තමයි දැන් මම ගත්ත එකේ තියෙනවා acqui residente dal කියන එකෙන් පස්සේ තමයි තියෙන ඩේට් එක. ඒ කියන්නේ ගත්ත රෙසිඩන්ට් එක මේ තිබ්බ දවස. ඊට පස්සේ තියෙනවා per immigrazione in famiglia da Sri Lanka කියලා. මේකේ ගොඩාම වැදගත් තමයි වචනේ තමයි da Sri Lanka කියන එක. da Sri Lanka කියලා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ගොඩක් කට්ටිය දාපු කට්ටිය 110කට වගේ ඒක තිබ්බේ නැහැ. පස්සේ ඒ කට්ටියව හරවල යවුවා මේක අනිවාර්යයෙන්ම කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේක මම හිතන්නේ මේ එම්බසි එකේ කාගේවත් වැරද්දක් නෙමෙයි. ඒක කොමුණෙන් කොමුණට වෙනස් වෙනවා. ඒකින්ද අපි දැනගන්න ඕනේ ඒක අපිට ඕන විදිහට ගන්න. මේ ප්‍රශ්නේ ආපු සමහර කට්ටිය අද එම්බසි එකේ හිටපු නිලධාරීන් එක්ක තරමක් දුරට නිකන් ගැටලුකාරී විදිහට අපිට හැසිරෙන්න try කරා. එනවාට ඒ කට්ටිය කිසිම වැරද්දක් නැහැ. අපි දැනගන්න ඕනේ අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික හරියටම හදාගෙන යන්න. ඒ වගේම තමයි ඔය කට්ටිය හොඳටම නම බර්ත්ඩේ එක ඔක්කොම ටික හරියට තියෙනවා කියලා බලන් යන්න. මොකද ඒ වගේම මේ වැඩ කරන නිලධාරීන්ටත් මුකුත් කරන්න දෙයක් නැහැ. මොකද ඒ කට්ටියටත් කරන්න දෙයක් නැහැ. ඇත්තටම මේ ඒ කට්ටියට හරියම ඩොකියුමන්ට් එකක් නැතුව බාර ගන්න බෑ මේ වැඩේට. ඒකින්ද අපි දැනගන්න ඕනේ හරියටම ඩොකියුමන්ට් එක ලෑස්ති කරන් යන්න. ඒ වගේම ඔය කට්ටිය ඉතින් ඔයගොල්ලෝ මේ වැඩේ කරන්න යද්දී මතක් කරලා සර් ජෝන් ඩෙන්ටිටි પાස්පෝර්ට් වල ඔක්කොම හරියටම නම තියෙනවා කියලා බලන් යන්න. නැත්තම් ගොඩක් දුර ප්‍රශ්න ඇති වෙනවා මේක වැඩේ කරද්දී. මේ වීඩියෝ එක කරන්නත් හිතුවේ අද ඇති වුණ ප්‍රශ්නේ තව කෙනෙකුට නොවෙන්න. ඒකින්ද පුළුවන් තරම් කට්ටියව දැනුවත් කරන්න මේක පුළුවන් නම් ෂෙයා කරන්න තව වීඩියෝ එක තව කට්ටිය දැනගන්න.